හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස්, අද මේ වීඩියෝ එක ගැන තියෙන්නේ මයින්ක්‍රාෆ්ට් වල කැමති ඔයගොල්ලෝ වෙනම. ඉතින් මේ වීඩියෝ දිගටම බලන්න. මම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. තේරුණේ? ඉතින් අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් දාලා තිබ්බා ඊළඟ එපිසෝඩ් එකේ අපේ ගෙදර හදන්න කියලා. ඒක නිසා කැමැත්ත අප ඉෂ්ට ගන්න ඕන නිසා අපි මේකේ ගේ හදනවා. එයා කිව්ව නිසා මම මේ එපිසෝඩ් එක ආයෙත් මයිනින් ගන්න නැතුව ගේ හදනවා. අපි ටක් ගාලා අපේ විලේජ් එක පැත්තට ගොඩ වෙමු. ඉර බැහැගෙන යන්න හදන්නේ දැන් නිකන් දවල් වෙලා වගේ. දවල් ටයිම් එකනේ. අපි ටක් ගාලා අපි ප්ලේස් එක හොයාගමු ගෙයක් හදන්න. අපි වෝටර් බකට් එකක් අරගෙන අපි ගේ හදමුද මෙන්න මේ හරිය. මෙන්න මේ වතුර ළඟ. මෙන්න මේ හරිය. මෙන්න මෙතන. මෙතන හොඳයි. අපිට ලොක් තියනවද? ලොක් 17ක් තියෙනවා. මේ ගහේ තව ලොක් තියෙනවනේ. අපි ඒ ලොක් ටික ගමු. ඒක අපිට ටක් ගාලා වැඩේ කරන්න පුළුවන්. මෙතන තියෙනවා. අන්න બોලේ. මේ මොකද ඒ උනේ? අපොච්චේ. දැන් අම්මා ඒ මොකද ඒ උනේ? වෝටර් බකට් එක අතේ තියන් ඉන්න එකේ වෙන ප්‍රශ්න තමයි යවුවා. අපි ප්ලෑන්ක්ස් ටිකක් හදාගෙන ස්ටික් ටිකක් හදලා අපි ස්ටෝන් එක්ස් එකක් හදමු. එක්ස් එකක් හැදුවා. දැන් අපි වැරදි එකක් කිව්වා. දැන් අපි මෙන්න මේකට පණිමු. මම මේ නැවිලා පයින්නේ. අනේ පෙන්නේ නෙමෙයි. අපි අයන් සෝඩ් එක පරිස්සම් කරලා අයන් පිකෙක්ස් එක පරිස්සම් කරලා තියාගන්න. එහෙම අවුලකුත් නෑ. අපිට අයන් නම් තියෙන ඕන තරම්. ඒ වහිනව නේද? බොලේ ටක් ගාලා. එයි මම මේ මෙච්චර හිනින්දුවන්නේ. මේ ගේ තුලට එන්නේ. අපි වැස්ස නැති කරලා දාමු. මෙන්න මෙහෙම. අවුලන්නේ නෑනේ. නැත්නම් මාර වදයක් උගා. මොම්බලත් ස්පෝන් වෙන විශේෂයෙන් කීප කාර්යය මම නම් කැමතිම නැති පරම්පරාවක් තමයි ක්‍රීප්. අනේ අයියනේ ඒක හැමතිස්සෙම වෙන්නේ නැත්තේ. අපි පොඩි මේක එකක් කරලා බලමු. හරි ගියා. එක්කානේ වැඩ. ඉතින් මම මොබයිල් එක ගන්න නිසා මම මේක චුට්ට අමාරුයි කරන්න. මේක කරන්න බැරිමත් නේද?
දැන් මං හිතන්නේ රෑත් වෙන්න ඕන්න වෙන්න ඇත්තේ නෑනේ. තව නෑනේ නේ ලොග්. අපි මෙහෙම වැඩක් කරමු. මට ඕගොල්ලෝම කියන්නකෝ ඊළඟ 3 වෙනි එපිසෝඩ් එකේ කරන්න ඕන දේවල්. ඊට පස්සේ 4 වෙනි එපිසෝඩ් එකේ ගන්න ඕන දේවල් ඕගොල්ලෝම කියන්න. ඒක ඒ කමෙන්ට් වලින් වැඩිපුර ලයික් තියෙන කමෙන්ට් එක තමයි ඒ කමෙන්ට් එක තමයි මම වැඩේ කරන්නේ. අපි දැන් කොතන ගියේ හදන්නේ? මෙතනනේ. අපිට තියෙන ලොග් ටික ගමු. ලොග් 25ක් තියෙනවා. එන්න මේ පැත්තෙන් අපි කාලෙමු. මේ විදිහට කාලා මෙතනින් ගියේ හදමු. අර කොයිද අර ප්ලේස් උනේ? තේවෙනවද? ඒ කියන්නේ අපිට හෙට තමයි වැඩේ ගන්න. ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න ඊළඟ එපිසෝඩ් එකේ මොකද්ද ගන්න ඕනේ කියලා. මම ඊට පස්සේ ඒ එපිසෝඩ් එකේ දැන් මේ එපිසෝඩ් එකේ කමෙන්ට් ටික බලලා මම මේ ඊළඟ එපිසෝඩ් එක කරන්න. අවුලක් නැහැ නේ. අපි අයන් ආමර දාලා තමයි නිදර්නම් යන්න ඕනේ. ඊට පස්සේ නිදර ගිහිල්ලා පොඩි මෙව් එකක් අරගෙන ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. මේ නිින්ද යන්නේ තියෙන තමයි ප්‍රශ්නේ මට. ලොකුම ප්‍රශ්නේ මේ නිින්ද යන්නේ නැති එක තමයි. අම්බෝ නිදා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා දාලා තියාගෙන ඉන්න. මම වීඩියෝ මේ ගේන්නේ. මම වීඩියෝ ගේන්නේ මම දාන වෙලාවක් තියෙනවා. හැබැයි මේ මම වීඩියෝ එක මම වෙලාවට රෙකෝඩ් කරලා දානවා. හැබැයි මාර සීන් එක කියන්නේ හරිද? මාර සීන් එක කියන්නේ මේ ගොඩක් වෙලා යන වීඩියෝ එක අප්ලෝඩ් වෙන්න. ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. එළිය නැති වුණා අපි පොඩ්ඩක් මේ ලයිට්නස් වැඩි කරමු. ගණන් ගන්න එපා මට ඔය අමතක වෙනවා ඔය වගේ. ඒක වීඩියෝ වල දාන්න නෑනේ. හරිනම්. ඉතින් බ්ලොක් කීයක් තියෙනවද? 4ක් තියෙනවනේ. අපි 5ක්ම ගමු. 5ක් අරගෙන දැන් මේ පැත්තට දාමු. එන්න මෙහෙම. ඔය තියන්නේ සුපිරියර. සුපරිපර ඉතිරි දැන්. අයියෝ ලොගුත් ඉවර වෙනවා. මෙන්න මේ ගහටක් ගන්න නැතිවා. මේ තව ලොක් තියෙනවා. ගග්ගාලා කැඩෙන්නේ නැද්ද මේ ගහ? අනේ මට මේක කඩින්න බෑ. වෙලා යනෝ මේ තව ලොක් තියෙනවා ගහේ. අපි මෙන්න මේ ලොක් ටික මෙන්න මෙහෙම ප්ලේස් කරගමු. දැන් අපි යමු පල්ලෙහාට.
මන් දෙකේ ක්‍රීප් කෙනෙක් වගේ අරක. ස්ටික් තියනවා ලොක් ටික ගමු. මේ ලොක් එකත් ගලව ගමු. නේද බලන්න යා කන්න යන්න දැන් නේ. හරිද? පවුඩින්න හරිද? මොකද? පාඩුවේ ඉන්න කියලා කියන්නේ මම උතන්ට ආවොත් ඉතින් දන්නවනේ. දැන් අපිට තව ගස් ටිකක් මේ කපාගෙන එන්න වෙනවා. මේ බේබෙත්තේ නම් ගස් කියන්නේ ආයි කෙලින්ම වඳ වීගෙන යනවා. මෙන්න මේ වගේ පෙති වල තියෙන ගස්. මෙන්න ඉතින් තව ගහක් තියෙනවා. ටට්ටක් ගලන්. දිවෙන්නේ නැහැ මේ බඩගිනි අපිට. අපි කමුද? මොකෝ කියන්නේ අපිට කැම තියනවනේ ආමිති. මරගෙන කෑවා. මේ ටික ඇති වෙයිද අපිට? සයියෝ මෙන්න මේ වහින ප්‍රශ්නේ. ඉපා වෙනවා ඈ. මං ඉතින් වීඩියෝ එක දාන්න මං ටයිම් එකක් තියෙනවා දාන්න. මං කලින් කිව්වා ගණන් ගන්න එපා මේ පොඩ්ඩක්. දන්නවනේ ඉතින්. පොඩි ඌව එකක් තියෙනවා කියන්නේ. මම මේ ගේ හදන්න නැහැ යාළුවා. මං ගේ හදන්න මේ මගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් දාලා තිබ්බා ගේ හදන්න කියලා. නැත්තම් මං ගෙලින්ම අයන් මයිනින් යනවා. අපි මේ ඉතුරු ලොක් ටික පස්සේ ගමු. මේ ලොක් ටිකෙන් විතරක් අපි වැඩේ කරමු දැන්. ලොක් කීයක් තියෙනවද? ලොක් 9කට තියෙනවා. ලොක් 31ක් තියෙනවා. දැන් නම් ඇති වෙයි ඉතින් මේ ලොක් ටික. මගේ පුංචි නගරාධිපති තුමා. අම්බේ රිදුනා. මෙන්න මෙහෙම අපි ලස්සනට වැඩේ කරගෙන යනවා. ප්ලීස් වෙන්නෙත් නැහැ. ඒ තියෙන්නේ ලස්සනට. දැන් අපි කොබස්ටෝන් මෙන්න මේ විදිහට පේස්ට් කරමු. ඔය මොකද ඒ කරේ? අන්න બોලේ ගස් ටික වැවිලත් එක්ක. වැවිලා මදිවට මේ මැස්සන්ගේ කූඩුවකුත් අදලා. අපි මෙන්න මේ ටිකේ ග්ලාස් දාන්න. මෙන්න මේ ටිකේ. අපි මේ පැත්තින් තමයි යන්නේ. මේ ටික තනි කරම වහලා දාමු. නෑ චුට්ටක් ඒ පැත්තේ තියමු. මේක ඉසරතා මේ ටික බ්ලොක් ඉවරයි. මාර වැඩේ. දැන් කොබස්ටෝන් මයිනින් කරන්න යන්නද?
මේ තියෙන්නේ කොබස්ටෝන්. මේ පැත්තේ මුකුත් අපි දැක්කේ නෑ. අපි ඊළඟ එපිසෝඩ් එකේ මේ කියවන්නේ දැන් නම් ස්ටැක් ගයක් විතර ගන්න මෙතනින් මම ස්ටැක් ගයක් අරගෙන මේ ඉගෙන මයිනින් කරගෙන ඉතින් ඉතින් වීඩියෝ එක දාන්න. හරි මම ස්ටැක් ගයක් නම් ගත්තා අතනින්. අපි මෙතෙන්ට ඇවිල්ලා මේ ටිකක් ප්ලේස් කරමු. මේ ටික අපි තියමු. මේ පැත්තට වහගමු. මේ පැත්තට වහගෙන මේ පැත්ත වහලම දාමු. වැඩේ ඉවරයි නේ රෑ වෙනවා. දොර ඇරලා මෙයා මේ හදිස්සියට උඩට නගින්නෙත් නෑ. නිදාගත්තා. අපි ඩග්ගාලා අපි වැඩේ කරමු. දැන් මේ පැත්තේ අපි කොච්චර පරතරයක් තියනවද? එන්න මෙහෙම තුනක් ගත්තා. මෙහෙම ප්ලේස් කරා. අපි දෝ දෙකක්ම දාමු. අවුලන්නේ මෙන්න මෙහෙම මෙතන ඔය තියෙන්නේ. දැන් අපිට අවශ්‍ය මෙන්න මේක. මේ ක්ලේ නෑනේ. අයියෝ මට ක්ලේ නෑ ඕනේ. මට උනේ සෑන්ඩ් ගන්න ඕනේ. මට තියෙන්නේ උණතර. අපිට එච්චර ඕනේ නෑ. අපි 10ක් විතර ගමු. මේ ඇති අපි ඉතින් ක්ලියර් කරගමු. අන්න සොම්බි කෙනෙක් යම් වලියක් දාන්න පුළුවන්. ක්‍රීපර්ල ඉන්නවද කොනේ? ක්‍රීපර්ල තුන ඉන්නවනේ. යම් කො මැරිලා අයියෝ මැරිලා. හරි මේන් එකක් ඉන්නවා. මැරෙන්න මේ මොකද්ද මේ මාර වැඩි. ඒකෙන් අපිට අදාළ නෑ. ඉතින් මේ වීඩියෝ එක මෙතන ඉවර කරමු. ඊළඟ එපිසෝඩ් එකේ
අපේ ගෙදර ඉතුරුව ටිකක් කරමු. එහෙනම් අපි ගියා.